guys, ඉතින් අද අරන් ආවේ අපේ අලුත් vlog එක. ඉතින් මේකෙන් කරන්නේ අපි ගේ හතර වෙලා මම ඔයාලට කිව්වේ මගේ අලුත් මේ SS pad එක ගැන මම ඔයාලට vlog එකක් කියනවා කියලා. ඉතින් ඒ vlog එක තමයි මේ තියෙන්නේ. ඔයාලා කලින් දකින්න නැති pad එක මම පෙන්නුවා ටික. ඉතින් අතන මට කලින් vlog එකේදී මම ගාන කිව්වා. ඉතින් මම ගාන වැරදිලා තිබ්බේ. අතන ගොන් මේක 16500 6500 නෙමෙයි. අපි නම් වැඩි ගන්නට vlog එකට යමු. ඉතින් මේක තමයි මගේ අලුතෙන්ම ග්‍රාම් SS බැට් එක. උද බ්‍රහස්පතින්දා. හැබැයි මේ බැට් එක ගෙනාවේ ඊයේ බදාදා. මේ ඉතින් මේ බැට් එක තමයි SS මේ කාශ්මීර විලෝගෙන් හදලා තියෙන බැට් එක. අපි නම් මුලින් මේකේ කවරේ පොඩ්ඩක් බලමු. මේක මම කවරේ ඒ කියන්නේ මේකේ බැට් එක දාලා තිබ්බ කවරේ මම ගැලෙව්වා මේ බැට් එක ගත්ත තැනින් මේක ගලවන්න කියලා අපිට මම කිව්වේ. ඉතින් අපි මේක බලමු පොඩ්ඩක් මේකේ SS කියලා දාලා තියෙනවා මුලින් SS බැට් එක. බ්ලූ කලරින් ගත්තේ. මේකේ තියෙන www.ssstonecricket.com කියලා සීන්ස් එක තියෙන්නේ 1969. අපි එන බැට් එක එළියට නම් බලමුනේ. ස්ටිකර් කියලා තියෙනවා. ස්ටිකර් අවුලන්නේ නැහැ මට අවුලන්නේ නැහැ. බැට් එක හොඳයි අතන weight එක ලොකුවට බලපන්නේ නැහැ. බැලන්ස් එක හොඳයි. මේ සද්දේ බෝල් එක හොඳට තියෙනවා. මගේ weight එකට මම ගත්තේ මේක ග්‍රෑම් තිබ්බා 1025ක් තිබ්බා කවර් එක කවර් ගැලෙවුවට පස්සේ තියෙනවා 1023. හරිද? ඉතින් මේක දැන් සීසන් කරලා එහෙම බදාදා තියෙනවා කිව්වේ. සීසන් කරලා පස්සේ තව ටිකක් බර අඩු වෙනවා මං හිතන්නේ. ඉතින් ඔය විදිහට තමයි බැටරි එක මම මේකට නම කිව්වා. මෙතන ටෝ එකට එකක් දාගන්න තියෙනවා. එකක් දාගමු අපි. ආයි ඉතින් මේක එක කරන්න දෙයක් නැහැ. මේ ක්ලිප් එක දාලා ඔක්කොම කරලා තියෙන්නේ. බ්ලූ කලර් එක. මේක හොඳට වදිනවා. ඇත්තටම ෂෝට් අපි සීසන් කරන්න කලින් ගත්තට වඩා සීසන් කරන්න කලින් ඒ අපේ කෝච් කෙනෙක් හිටියා අපි ඉස්කෝලේ. ඉතින් සර් මේ අපිට බැට් එකට එකපාරක් බෝල් ගහලා දුන්නා. හරි. ඒක උඩ ගියා සාමාන්‍යයෙන්. දැන් මං සීසන් කරාට පස්සේ ගෙදර ඇවිල්ලා බැලුවා පොඩ්ඩක් ගාලා අරට වඩා ටිකක් ට්‍රැවලින් හොඳයි. මේක මෙන්න මේ විදිහට මෙතන ස්ටිකර් ගන්න මේක මොකද්ද? මොකද එකක් අලලා තියෙන්නේ. ඉතින් අන්න ඔය දෙක තමයි බැටරි තියෙන්නේ. අපි නම් එකක් දෙමු පොඩ්ඩක් බලන්න. මේක ඒජ් එක ඇත්තටම මෙන්න මේ සයිස් තමයි ඒජ් එක තියෙන්නේ. SS එකේ හොඳයි මේක. වැටුණා කොහොමද තියෙන්නේ? කාශ්මීර ලෝක කියලා දාලා තියෙනවා මෙතන ගාලා තියෙනවා. මෙතන ගාලා තියෙනවා කාශ්මීර ලෝක කියලා. SS එකක් තමයි මේක. මේ SS කියන්නේ දැන් SF කියන්නේ ස්ටෑන්ෆෝඩ්. SS කියන එකේ දිග තේරුම දන්න අය කමෙන්ට් එකක් දාන්න. මම දන්නේ නැහැ ඇත්තටම. මං හිව්වා ඒක මට හම්බුණා. මේකද sun ridges කියලා නෑ නේ ඇත්තටම SS බැට් එකේ මේක කාශ්මීර විලෝගනේ ඉංග්‍රීසි විලෝග දැන් කාශ්මීර විලෝග ගන්න සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් කරන්න ඒ වගේ වල තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒකට ඉංග්‍රීසි විලෝග ගන්න මැච් ගන්න ටූර්නමන්ට් යන්න ඔන්න ඔය වගේ වලට තමයි. මම ප්‍රැක්ටිස් කරන්න මම තා ප්‍රැක්ටිස් කරන හින්දා මම ගත්තේ කාශ්මීර විලෝගයේ SS බැට් එක. එතන තිබ්බා තව ඉංග්‍රීසි විලෝග SS බැට් ගොඩක් තිබ්බා බැට්. ස්පීඩ් බැට් තිබ්බා. ක්ලිනිකල්ස් තිබ්බා. SF තිබ්බා. කොකබර තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේ තමයි මම ගත්තේ SS බැට් එක. ඉතින් මම බැට් එක මම බැට් එක ගත්තේ සෙනස් බ්‍රදර්. අර මේ ගෙදර වතුර දාන බ්ලොග් එක තිබ්බේ guys. ඒ බ්ලොග් එක මම ඒ බ්ලොග් එකේ කියනවා මේ ඒක බලන්න ඔයාලා බලමු තියයි.
ඒ vlog එකේ මම වතුර දාන vlog එක ගෙනාවේ මේ බැට් එක අරගෙන එන ගම. හරිද? ඉතින් මං කියවනේ මේ දවස් 5ක් 6යි මගේ ඒ වීඩියෝ එළියට යන මොකද මියුසික් කරලා හොඳට දාන්න ඕනේ කියලා. හැබැයි මේ මම දැන් මියුසික් හොයාගත්තා. ඉතින් ඒක හින්දා අවුලක් වුණේ නැහැ ගොඩක්. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් මගේ බැට් එක අද නෙමෙයි ඊයේ ආවා. මට vlog එක කරගන්න බැරි වුණා ඊයේ මොකද රෑ වෙලා තිබ්බේ. අපේ තාත්තේ රෑ වෙලා තිබ්බේ. ඒකින්ද මං තාත්තට කියන පප්පා කියලා. යා අපේ පප්පා එන්න රෑ වෙලා හිටියේ. මේ රෑ වෙලා ආවේ. ඒකින්ද ඔන්න ඔය vlog එක කරගන්න බැරි වුණා. මගේ height එක එන්න මෙන්න මේ විදිහට. ඔන්න ඔය ගානට තියෙන්නේ. සාප්පුවේ ගානට. මම මේකට පස්සයි මම මගේ මේ උදේ පෑඩ් එකකුත් ගන්න හිතාගෙන ඉන්නවා අත්තරම් පෑඩ් එකක් ගන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් අපි පෑඩ් එකේ vlog එකක් ළඟදීම ගේමු. guys මේක ඇත්තටම හොඳ බැලන්ස් එකක් තියෙන සුපිරි නිව් බැලන්ස් උත් තිබ්බා එතන. නිව් බැලන්ස් තිබ්බා. GM තිබ්බේ නෑ මට නෑ. බැට් ගොඩාක් තිබ්බා. ඉතින් ඔහොම තමයි බැට් එක තියෙන්නේ. මේක මේ SS බැට් එක ගැන තව විස්තර දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද අපි නොදන්න ගොඩක් දේවල් මේක අල්තින් grip එක ගලවන්නට කියලා මට පොඩි මොකක්ද තියෙනවා. කමෙන්ට් එකක් දාන්න යන්න මොකටද මේක තියෙන්නේ කියලා. මේක ඇත්තටම ඉස්සර හදන්නේ ඉංග්‍රීසි වලින්ලු. එසේ කිව්වේ මේ බැට් හදන්නේ. මේකද කියලා ෂුවර් නෑ. මේ බැට් හදන්නේ ඉස්සර ඉංග්‍රීසි වලින්ලු. හැබැයි දැන් ඉන්දියාවෙන් ගෙන්නන්නේ මෙයා. ස්ටිකර් එකත් ඉන්දියාවෙම තමයි තිබ්බේ. ඉතින් මේ මෙතන අස්සනක් තියෙනවා guys. ඉතින් මම ළඟට වෙලා පෙන්නන්න. හරි පේනවද නැහැ. නේද? මෙතන අස්සනක් තියෙනවා guys. ඒ අස්සන කාගේද කියලා මට පොඩ්ඩක් කියන්න. මම දන්නේ ඇත්තටම මම දන්නේ ඒ අස්සන කාගේද කියලා. ඔන්න ඒ තමයි බැට් එක ආවේ. ඇත්තටම මම හිතන්නේ SS බැට් එක ගන්න. මම ආසව නැති බැට් එකක් තියෙනවා. හැබැයි බැට් එක හොඳයි. මම නම කිව්වට කමක් නැහැ. මම ආස නැති MRF. හැබැයි මේ MRF හොඳයි. මම MRF ආස නැත්තේ මගේ මේ ටෙනිස් බැට් එකක් තිබ්බේ MRF. මම ඒකේ පාට ගියා. ඒකේ නමට එපා වුණේ MRF. SS හොඳයි, SS හොඳයි, FF හොඳයි, SF හොඳයි. SS හොඳයි, SF හොඳයි, කොකබුර හොඳයි, Grenicals හොඳයි. මං ගා බෝලයක් තියෙනවා Grenicals. CS බැට් තියෙනවා. CS බෝලෙකුත් මං ගාව තියෙනවා. මං ගා නෑ. CS බැට් මං ගාව නෑ. CS බෝලයක් තියෙනවා. මේ තමයි මගේ පළවෙනි ලෙදර් බැට් එක මං කිව්වා. කලින් vlog එකේ මං කිව්වා. ඔච්චරයි ඉතින් අද vlog එකෙන් තියෙන්නේ. බැට් එක ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ. මේ ජූනියර් 6 එක. grip එකත් මම ගත්තී මේකම මේකේ grip එකමයි තිබ්බේ. මම දවස් 3ක් සීසන් කරා. මං ගියේ guys practice කරන්න කියලා මම මෙතන පොඩ්ඩක් ගියා ගණන් ගන්න එපා ඒක. අතර මේකේ අවුලක් නෑ. පොඩි අවුලක් නෑ ස්ටිකර් එක. මෙතන විතරයි. ඒකට ට්‍රැවලින් හොඳයි සුපිරි. අනිත් බැට් වලට වඩා ට්‍රැවලින් හොඳයි. මගේ BDM එක පුළුවන් නම් මම පෙන්නනවා. ඒක දැනට නෑ. කොතනද නැහැ තියෙන්නේ BDM එක. මම හොයලා බලන්න ඒක. දැන් පෙන්නන්න බෑ. ඒ ඔන්න ඔය විදිහට තමයි බැට් එක තියෙන්නේ. මම පොඩ්ඩක් හරි guys ඔන්න ඉතින් තමයි බැට් එක තියෙන්නේ. නංගි අපි නංගිට හායි කියන්න කියමු.